උදේ පාන්දර මේ පරිසරයේ ආශිර්වාදේ ලබන්න වාසනාවන්ත වෙච්ච මම නැගිටලා වටපිට බලලා මේ විශ්වයටත් මා වටා සිටින සියලු දෙනාටත් මා වටා තියෙන සියලු දේටත් ස්තුතිවන්ත වුණා. මට තවත් ලස්සන දවසක් ලැබිලා. ප්‍රෙග්නන්සි එකේ 4 වෙනි මාසේ ගත කරන මට ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් විදියට දකින්න ලැබෙනවා. මට හිතෙනවා පුංචි වෙනස්කම් ටිකක් ඉදිරියට කරන්න. සමහර වෙලාවට දැනෙන පීඩනයේ ස්ට්‍රෙස් එක නිවා ගන්නත් මම මේ වගේ දේවල් කරනවා. එදා මම පුංචි ලස්සන සුකුරුත්තන් ටිකක් මගේ ගෙදරට එකතු කරගත්තා. සමහර වෙලාවට අවශ්‍යයි අනවශ්‍යයි කියලා වෙන් නොකර දකින්න හැම බඩුවම ගන්න මම මේ වෙලාවේ ගත්තේ මට අවශ්‍යයි කියලා හිතන දේවල් ටික. සමහර දවස් තියෙනවා අපිට ටිකක් ගෙවා ගන්න අමාරු. හැබැයි මේ මොන පීඩනයක් මොන තරම් දුකක් දැනුණත් පැය 24ක් ඇතුළත ඒ දවස ගෙවෙනවා. ඒ දවසට තියෙන්නේ පැය 24යි. ඉතින් මුළු දවසම දුක් වුණත් ඔයාට තියෙන්නේ පැය 24ක් විතරයි දුක් වෙන්න. ඒ වගේ දවස්වලදී ඔයාව තදින් අල්ලගන්න. මටත් එහෙම දැනෙච්ච දවසක මම මේ shopping ගියා. ගිහිල්ලා මේ පුංචි දේවල් ටිකක් අරගත්තා මගේ සතුට වෙනුවෙන්. අරගෙන මම මේ එයාලව හොදලා පාවිච්චියට ගන්න තමයි ලේසි කරන්නේ. මගේ ප්‍රෙග්නන්සි එකේ 4 වෙනි මාසේ ගත කරන මම දැන් ටිකක් වෙනස් වෙගෙන වෙලා. ඉතින් හැමදේම ස්වභාවික දේවල් වලින් කරන්නයි මම උත්සාහ කරන්නේ. උදේ පාන්දර තෙල් ගාලා උදේම නා ගන්නවා. සමහර දවස් වලට මට පුංචි අපහසුතා දැනෙනවා. ඒ දවසට මම උදේම නානවා. එතකොට මට දැනෙන පුංචි අපහසුතාවයන් සමනය වෙලා යනවා. මම පුළුවන් හැම වෙලාවකම මේ ස්වභාවික පරිසරෙත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට ජීවිතේට දැනෙන සමකාමී හැඟීමට මම හරි ආදරෙයි. මම උදේම තෙල් ගාලා උදේම නා ගන්නවා. ඒක මගේ ස්නායු පද්ධතියටත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේමයි මම කෘතිම හැමදේම වගේ ගොඩාක් දුරට ඈත් වෙලා ස්වභාවිකව හදාගන්න පුළුවන් දේවල් වලින් තමයි මේ දවස්වල මගේ ස්කින් කෙයාර් රුටින් සේරම කරගෙන යන්නේ. ඉතින් මේ ඔයිල් දාලා හදාගන්න ඔයිල් බේස් බොඩි ලෝෂන් එක තමයි මේ දවස්වල මගේ බොඩි ලෝෂන් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට මම සන් ක්‍රීම් එකකුත් යූස් කරනවා. මොකද මේ කාලේ සන්බර්න් වෙනවා, තව ස්කින් එක කළු වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට සන් ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ ඉක්මනට රිකවර් වෙන්න නම්. ඉතින් එදා දවසේ ඉක්මනටම ගෙදර මම චූටි පැටිය වෙනුවෙන් මගේ ආහාර පුරුදු ගොඩක්ම වෙනස් කරගෙන තියෙන්නේ. ඉතින් මම පළතුරු ටික සේරම අස් කරලා ඒ ටිකත් මමම කරන්නේ මට ඒකට ආස නිසා. මට මයින්ඩ් රිලැක්සේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි මම මට ඕන විදියට මේ ටික ඇරේන්ජ් කරන්නේ. චූටි පැටියෙක් කුසේ තියාගෙන ඉන්න හැම කෙනෙක්ටම දැනෙන හැඟීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම හැඟීමක්ම එකිනෙකට සමාන්තරයි. කවදාවත් දැකපු නැති කෙනෙක් වෙනුවෙන් අපි මේ මහන්සි වෙනවා. එයාව රැක ගන්න උත්සාහ කරනවා. මමත් මගේ ආහාර රටාව හුඟක් වෙනස් කළා එයා වෙනුවෙන්. ඉතින් මේ කිවෙන කාලේ පුරාවටම
මේ එකතු වෙන ලස්සන මතක මගේ ජීවිතේ ලස්සන සටහන් වේවි. ඒ සටහන් කවදා හරි අපේ පුංචි පැටියත් බලාවේ. කවදාවත් නොදැකපු එයා වෙනුවෙන් අපි වෙහෙසෙන හැටි, මහන්සි වෙන හැටි, මේ හැමතේම කරන්නේ ලස්සන ජීවිතයක් මේ ලෝකෙට දායාද කරන්න. ඉතින් පුංචි ජීවියක් රකින්න හැම අම්ම කෙනෙක්ටම ලස්සන වාසනාවන්ත අනාගතයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක මේ වෙලාව ගත කරාට ඔයාලට ස්තුතියි. ගිහින් එන්නම්, පරිස්සමින්